හෙලෝ ගයිස් ඔයාලා මේ බලන්නේ සිංහල ඇනිමේ මම තමයි ඔයාලගේ දත්ති බයෝ. නරුටෝ සීසන් 1 එපිසෝඩ් 2 බලන්න යන්නේ. නරුටෝ එපිසෝඩ් එකේ පටන් ගද්දිම හොකාගේ ස්ටෝන් ෆේසස් පෙන්වනවා. ෆොටෝ ගන්න එක්කෙනා ඔයාගේ ෆොටෝ එක මෙහෙමද ගන්න ඕනේ කියලා නරුටෝගෙන් අහනවා. ඔව් මෙහෙම තමයි ලස්සනට ෆොටෝ එක ගන්න කියලා නරුටෝ කියනවා. ඒකට ෆොටෝ ගන්න එක්කෙනා මාව මේකට දුක් වෙන්න තියන්න එපා කියලා තමයි ෆොටෝ එක ගන්නෙ. මේ ෆොටෝ එක බලන්නකො මේ නරුටෝ වගේද පේන්නේ. අමුතු එකෙක් වගේනේ. මෙතන තමයි ටයිටල් එක දාන්නේ. My name is කොනහමරු කියලා. ඊට පස්සේ නින්ජා ඇකඩමි එක පෙන්වනවා. නරුටෝ ඇකඩමි එක ඇතුලේ නරුටෝ ගත්ත ෆොටෝ එක හොකාගේට දෙනවා. ඒ ෆොටෝ එක හොකාගේ අමුතු විදියට බලාගෙනම ඉන්නවා. මට ෆොටෝ එකට ඉන්න විදිහ ගැන පොඩි අදහසක්වත් තිබ්බේ නැහැ. ඒක නිසා මං ගොඩක් වෙලා හිතලා බලලා මගේ ෆොටෝ එක ආර්ට් එකක් වගේ තියෙන්න ඕනේ කියලා ඒක නිසා තමයි මම මේක මෙහෙම ගත්තේ කියලා කියනවා. ඒකට හොකාගේ මේ ෆොටෝ එක බාර ගන්න බෑ කියලා කියනවා. නරුටෝ මේ ෆොටෝ එක බාරගන්නේ නැහැ කියලා දැනගද්දිම නරුටෝ යාගේ සෙක්සි ජුට්සු එක පාවිච්චි කරනවා. මේක දකින හොකාගේ නහයෙන් ලේ ගිහිල්ලා විසික් වෙලා ගිහින් වැටෙනවා. ඒ වෙලාවේ පොඩි ළමෙක් දොර පිටිපස්සේ හැංගිලා ඉඳලා මේ වෙන දේ බලන් ඉන්නවා. ඒකට හොකාගේ මේකනේ ඔයාගේ සෙක්සි ජුට්සු එක කියලා අහලා මේ ජුට්සු එක මගේ ඉස්සරහා ආයි කරන්න එපා කියනවා. ඔයාගේ හෙඩ් බෑන්ඩ් එක කොහෙද කියලා අහනවා. ඒකට නරුටෝ හෙඩ් බෑන්ඩ් එකේ හීරෙන්නේ නැතුව අරන් තියලා තියෙන්නේ කියලා කියනවා. දොර පිටිපස්සේ හැංගිලා හිටපු ළමයා පොඩි ෂුරිගන් එකක් අරගෙන හොකාගේ වා මාත් එක්ක සටන් කරන්න එන්න කියලා මම ඔයාව පරද්දලා මගේ මුණුපුරා පිස්සෙක් වගේ හැසිරෙන්නේ ඇයි කියලා හොකාගේ හිතනවා. මේ වෙලාවේ ඒ ළමයාගේ සෙන්සේ එනවා. මේ අර නයින්ටේල් ළමයා නේද කියලා හිතනවා. ඒ පොඩි ළමයා නරුටෝ ගාවට ගිහිල්ලා ඔයා නිසා තමයි මම බිම වැටුනේ කියලා කියනවා. ඒකට නරුටෝ ඒ ළමයාගේ ෂර්ට් එක අල්ලලා උඹම බිම වැටලා මාව ඇයි අල්ලගන්නේ කියලා අහනවා. මේක බලාගෙන හිටපු අර සෙන්සේ ඔය ළමයාගෙන් අත ගන්න කියලා ඒ ලෝඩ් තර්ඩ්ගේ මුණුපුරා කියලා කියනවා. ඒ වෙලාවේ අර පොඩි ළමයා මෙයත් හැමෝ වගේ තමයි. මම හොකාගේගේ මුණුපුරා කියලා දැනගත්තම මට අතක්වත් තියන්නේ නැහැ කියලා හිතලා මොකෝ මෙච්චර වෙලා කෑ ගහ හිටියේ ගහනවා කියලා දැන් පුළුවන් නම් ගහන්න කියලා කියද්දිම නරුටෝ ඔළුවටම එකක් ගහනවා. ඒ ළමයාගේ නම කොනහමරු. මේක අහන්න හොනරබල් ග්‍රෑන්ඩ්සන් ආයෙත් මේ ළමයා ඒක කතා කරන්න එපා. යාව ආශ්‍රය කරන්න එපා කියලා එයාගේ ටීචර් ඔයාගේ ටීචර් මම ඉන්නවානේ එලයිට් නින්ජා මං ඔයාව 5th හොකාගේ වෙන ලේසි ක්‍රමය කියලා දෙන්නම් කියලා කියනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ හීනේ හැබෑ වෙනවා. ඔයාගේ ටීචර් මම ඉන්නකම් කියලා කියනවා. ඊට පස්සේ හැරිලා බලලා කොහෙද ඔයාගේ මුණුපුරා කියලා ලෝඩ් හොකාගෙන් අහද්දී ඒකට හොකාගේ නරුටෝගේ පස්සෙන් ගියා කියලා කියනවා. මේකත් එක්ක 20 වෙනි පාර්ට හැංගිලා ඉඳලා මට ගහන්න හැදුවේ. දැන් නරුටෝත් එක්කත් එකතු වෙලා ඉන්නේ. මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ලෝඩ් හොකාගේ හිතනවා. ඊට පස්සේ කොනහමරුව නරුටෝගේ පස්සේ නරුටෝට තේරෙන්නේ නැතුව හැංගිලා යනවා. හැබැයි කිසිම සම්බන්ධයක් නැතුව හැංගින්නේ. මේ හැංගින විදිය බලන්නකො. මේක නරුටෝ හොයාගන්න. ඒකට කොනහමරු අවුලක් නැහැ. ඔයා ගාවත් මොකක් හරි පවර් එකක් තියෙයි කියලා කියනවා. ඒකට නරුටෝ අයියෝ ඇති කියලා කියනවා. ඒකට කොනහමරු නරුටෝට අත දික් කරලා ඔයා ගැන ගමේ කට්ටිය කියන දේවල් ඇත්ත වගේනේ. හරි ඔයා දැන් ඉඳන් මගේ ටීචර් වෙන්න කියලා ඔයාගේ සෙක්සි ජුට්සු එක මට කියලා දෙන්න කියලා කියනවා. ඒ ජුට්සු එකෙන් මගේ 100වත් වැඩුණා කියලා කියනවා. ඒකට නරුටෝ මාව ආතල් එකට ගන්නද ආවි කියලා අහනවා. ඒකට කොනහමරු නෑ මට ඒක කියලා දෙන්න බොස් කියලා කියනවා. ඒකට නරුටෝ බොස්ද කියලා අහනවා. ඒකට කොනහමරු ඔව් බොස් කියලා දෙන්න කියලා කියනවා. ඒකට නරුටෝ හරි ඔයා මෙච්චර අහන නිසා මං කියලා දෙන්නම් කියලා කියනවා. ඊට පස්සේ ඔයා නින්ජා කෙනෙක් වෙනවා නම් මුලින්ම කැට්රා එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා කියනවා. ඒකට කොනහමරු කැට්රා කියලා පූසව හිතලා බලනවා. ඔව් කැට්‍රා කියලා නරුටෝ කියනවා. ඒකට කොනහමරු ඔයා චක්‍ර ගැනද කියන්නේ කියලා අහනවා. ඒකට ඔව් ඒත් ඇත්ත නින්ජාස්ලා කැට්‍රා කියලා තමයි කියන්නේ කියලා නරුටෝ කියනවා. ඔයා පොත බලලාද කිව්වේ කියලා නරුටෝ ටෙන්ෂන් වෙලා කෑ ගහනවා. ඊට පස්සේ නරුටෝ කොනහමරුට මේ ඔක්කොටම කලින් ඔයා මුලින් ඉගෙන ගන්න ඕනේ hard work and guts කියලා කියනවා. ඒකට කොනහමරු ඒ දෙක විතරයිනේ හරි අවුලක් නැහැ කියනවා. ඒකට නරුටෝ මම ඔයාට ගොඩක් අමාරු වැඩ ටිකක් දෙන්නම් කියලා කියනවා. ඒකට කොනහමරු ඕකේ බොස් කියනවා.
හරි එහෙනම් ඔයා ට්‍රාන්ස්ෆෝම් වෙන්න කියලා කියනවා. ට්‍රාන්ස්ෆෝම් වෙන්න කවුරු විදිහටද ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඕනේ කියලා අහනවා. ඒකට නරුටෝ ගෑනු කෙනෙක්ව පෙන්නලා එයා වගේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න කියලා කියනවා. කොනහමරු ට්‍රාන්ස්ෆෝම් වුණ එකටයි අර ගෑනු ළමයටයි කිසිම සම්බන්ධයක් නැහැ. ඒත් නරුටෝ යාව බලලා පොඩ්ඩක් එයා වගේ තමයි පේන්නේ කියලා කියනවා. නරුටෝගේ පස්සේ ඉඳන් අහන් ඉන්න ඒ ගෑනු කෙනා නරුටෝට ගහලා හොනරබල් ග්‍රෑන්ඩ්සන් ආයෙත් මං වගේ මාරු වෙනවා නම් මට වඩා ලස්සනට පේන ට්‍රාන්ස්ෆෝම් වෙන්න කියලා යනවා. ඒකට නරුටෝ මේ වැඩේ කරේ උඹ ගුටි කෑවේ මම කියලා කියනවා. ඊට පස්සේ නරුටෝ බුක් ෂොප් එකකට කොනහමරුව එක්කගෙන යනවා. දැන් ෆීමේල් බියුටි එක ගැන රිසර්ච් කරමු කියලා කොනහමරුව ඇතුළට එක්කගෙන යනවා. නරුටෝයි කොනහමරුවේ පොත් දිහා බලාගෙන ඉද්දී ඒ කඩේ අයිතිකාරයා නරුටෝ ඔයාට මේව බලන්න බෑ කියලා නරුටෝව මෙතනින් එලවනවා. ඊට පස්සේ නරුටෝ කොනහමරුව ගෑනු නාන තැනකට එක්කගෙන ගිහින් මේක තමයි ඔයාගේ අන්තිම ටෙස්ට් එක. මේක ඔයාගේ උපරිම උත්සාහයෙන් කරන්න කියලා කියනවා. ඒකට කොනහමරු ඕකේ බෝස්. ඊට පස්සේ දෙන්නම ට්‍රාන්ස්ෆෝම් වෙනවා. ඇතුළට ගියාට පස්සේ නරුටෝ කියලා සද්ද විතරයි ඇහෙන්නේ. නරුටෝව ගහලා පන්නනවා. ඊට පස්සේ නරුටෝ කොනහමරුට දැන් ඔයාට සික්සි ජුට්සු එක කරන්න පුළුවන්. දැන් එකපාරක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ කොනහමරු සික්සි ජුට්සු එක කරනවා. ඒක හැටි බලන්නකෝ. ඊට පස්සේ ඒකට නරුටෝ කියනවා මෙහෙම නෙවෙයි. තව පොඩ්ඩක් කිට්ටු වෙන්න ඕනේ. බලන්න ලස්සනට තියෙන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ අනිත් පැත්තේ එබිසු සෙන්සේ කේන්තියෙන් මේ නරුටෝ කොහෙ ගිහිල්ලාද දන්නේ නැහැ. කොනහමරුට මොනවා කියලා දෙනවද දන්නේ නැහැ. මම එලයිට් ලෙවල් ජොනින් නින්ජා කෙනෙක්. අනාගත හොකාගේගේ ටීචර් මගෙන් කොහොමද පැනලා යන්නේ? ඒකත් බලමු කියලා නරුටෝවයි කොනහමරුවයි හොයන්න යනවා. මේ වෙලාවේ කොනහමරු මම කොහෙ ගිහිල්ලා මොනව කරත් හොකාගේගේ මුණුපුරා කියලා කියනවා. ඔයාට හොකාගේ වෙන්න ලේසි නෑ. ඒකත් ඔයා වගේ ෆික්ස් එක්ක. ඒත් ඔයා හොකාගේ වෙන්න ඕනේ නම් ඔයාට මුලින්ම මොකද්ද දන්නවද කරන්න ඕනේ? මාව පරද්දන්න ඕනේ කියලා නරුටෝ කියනවා. ඉරුකා සෙන්සේ තර්ඩ් හොකාගේව බලන්න එනවා. ඒ වෙලාවේ ලෝඩ් ෆෝර්ත්ගේ ස්ටෝන් ෆේස් එක බලාගෙන ඉන්නවා. ඉරුකා සෙන්සේ නරුටෝ අර ෆොටෝ එක මාරු කරලා දුන්නද කියලා අහනවා. රාමින් කඩේ ඉද්දි මම එයාට ගොඩක් දේවල් මං එයාට කියලා දුන්නා. දැන් එයා පොඩ්ඩක් සතුටින් ඇත්තේ. හැමෝම එයාව බාරගෙන කියලා එයා හිතාගෙන ඉන්නවා කියලා කියනවා. මේක කියන්න අමාරු වුණත් මිනිස්සු මේක තේරුම් ගන්නේ නැහැ කියලා තර්ඩ් හොකාගේ කියනවා. අවුරුදු 12කට කලින් වෙච්ච සිද්ධිය ගැන දැන් ඉන්න කවුරුත් දන්නේ නැහැ. නරුටෝගේ ඇඟ ඇතුලේ තමයි ඒ ඩීමන් ෆොක්ස්ව සීල් කරලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකම මට ලොකු සතුටක්. ෆෝත් හොකාගේගේ අන්තිම ආසාව නරුටෝ හීරෝ කෙනෙක් වෙන එක තමයි කියලා හොකාගේ කියනවා. එතකොට ඉරුකා සෙන්සේ මොකක්ද හීරෝද කියලා අහනවා. ෆෝත් හොකාගේ ජීවිතේම සැක්‍රිෆයිස් කරලා ඒ නයින්ටේල් ෆොක්ස්ව නරුටෝගේ ඇඟ ඇතුලේ සීල් කරා. ඒ වෙලාවේ නරුටෝ තමයි මුළු ගමම බේරගත්තේ. ඒක නිසා තමයි එයාට හීරෝ කියලා කියන්නේ. ඒත් මේ මොනවත් කවුරුත් දන්නේ නැහැ. හැමෝම එයාව තමයි මොන්ස්ටර් වගේ බලන්න පටන් ගත්තා. වැඩි හිටියෝ මේ වගේ බලද්දි එයාලගේ ළමයිනු එයාගෙන් ඈත් වෙලා ඉන්න පටන් ගත්තා. නරුටෝගේ වටේ ඉන්න හැමෝම නරුටෝ මොන්ස්ටර් කෙනෙක්ව බලනවා වගේ බලන්න පටන් ගත්තා. එයා ඉන්න එකටවත් කැමති වුණේ නැහැ. මේ ඔක්කොම නරුටෝ එයාගේ ඇස් දිහා බලලම තේරුම් ගත්තා කියලා ලෝඩ් හොකාගේ කියනවා. මේ වෙලාවේ එබිසු සෙන්සේ නරුටෝවයි කොනහමරුවයි හොයාගන්නවා. ඊට පස්සේ නරුටෝ බලාගෙන මේ අර ඩීමන් ෆොක්ස් නේ කියලා හිතනවා. නරුටෝ බලන බැල්මෙන්ම හොකාගේ කියපු විදිහට ඒ හේට් එක නරුටෝට තේරෙනවා. මේ හැමෝම මාව බලන බැල්ම තමයි කියලා. ඇයි හැමෝම මාව මෙහෙම බලන්නේ කියලා නරුටෝ හිතනවා. ඊට පස්සේ ඉබිසු සෙන්සේ හොනරබල් ග්‍රෑන්ඩ්සන් එන්න අපි ගෙදර යමු කියලා කියනවා. මම සීයව පරාද්දන ජුට්සු එකක් පුරුදු වෙනවා. ඒක නිසා ඔයා යන්න කියලා කොනහමරු කියනවා. ඒකට හොකාගේ වෙන්න නම් ජුට්සු 1000ක්වත් පුරුදු වෙන්න ඕනේ. ඒත් ඔයාට එක ජුට්සු එකක්වත් තේරෙන්නේ නැහනේ කියලා එක පාටම ඒ වෙලාවේ කොනහමරු සෙක්සි ජුට්සු එක කරනවා. මේ වෙලාවේ හරියට මේ ජුට්සු එක කරනවා. ඒක දැකලා ඉබිසු හොඳටම රියැක්ට් කරනවා. ඒත් ඒක පෙන්නගන්නේ නැහැ. මේ වගේ බාල දේවල් කරලා මට මොකුත් කරන්න බෑ කියලා. මේ වගේ දේවල් නරුටෝ තමයි කියලා දුන්නේ කියලා මම දන්නවා. හොකාගේ වෙන්න ලේසිම විදිහ මම කියලා දෙන්නම්. එන්න අපි යමු කියලා කියනවා. මේ වෙලාවේ නරුටෝ ෂැඩෝ ක්ලෝන් ජුට්සු එක පාවිච්චි කරනවා. ඒක බලලා කොනහමරු සතුටු වෙලා ෆැන්ටැස්ටික් කියලා කියනවා. මේව කරා කියලා මම පුදුම වෙන්නේ නැහැ කියලා. මම එලයිට් ලෙවල් ජොනි නින්ජා කෙනෙක්. මම මිසුකි වගේ වීක් නෑ කියලා නරුටෝ එක්ක සටන් කරන්න ලෑස්ති වෙනවා. මේ වෙන ඔක්කොම හොකාගේ ක්‍රිස්ටල් එකකින් බලාගෙන ඉන්නවා. එබිසු සෙන්සේ ගහන්න එද්දිම නරුටෝ ෂැඩෝ ක්ලෝන් වලින් එයාගේ සෙක්සි ජුට්සු එක කරනවා. ඊට පස්සේ මාස්ටර් එබිසු කියලා ගිහිල්ලා බදා ගන්නවා.
ඒ වෙලාවේ ABC එකේ නහෙන් ලේ ගිහිල්ලා විසික් වෙලා ගිහිල්ලා වැටෙනවා. මේක බලාගෙන ඉන්න හොකාගේ ෂැඩෝ ක්ලෝඩ් ජුට්සු එකත් එක්ක එයාගේ සෙක්සි ජුට්සු එක පාවිච්චි කරලා තියෙනවා. එතන මම හිටියත් සර්වයිව් කරන්න බෑ කියලා හිතනවා. ඊට පස්සේ කොනහමරු ෂිට් මගේ මාස්ටර් මට පරද්දන්න බෑනේ කියලා කොනහමරු කියනවා. ඒකට නරුටෝ මුලින් ඔයා විශ්වාස කරන්න ඕනේ. ඔයා හැමෝන්ටම වඩා හොඳට වැඩ කරන්න ඕනේ. ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා ඔයා ඔප්පු කරන්න ඕනේ. ඔයා මාවම ගන්නකෝ. මේ ගමේ ඉන්න කවුරුත් මාව ගණන් ගන්නේ නැහැ. මම මේ ගමේ ඉන්න එකටත් කැමති නැහැ. ඒත් මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන කෙනෙක් මට හම්බුණා. ඊට පස්සේ තමයි මම මේ තත්ත්වයට ආවේ. ඔයා ඔයාගේ ෆුල් ලිමිට් එකටම තල්ලු කරන්න කියලා කියනවා. ඒකට කොනහමරු මොකක්ද කියලා අහනවා. හොකාගේ කියන ටයිටල් එකට යන පාර ගොඩක් අමාරුයි. ඒකට ෂෝට් කට් නැහැ කියලා නරුටෝ කියනවා. කොනහමරු නරුටෝ කලින් කියපු දේවල් හිතලා බලලා ඔයා හොකාගේ වෙන්න ඕනේ නම් මුලින්ම මාව පරද්දන්න ඕනේ කියලා කියපු එක හිතලා බලනවා. ඔයා කවුද මට මේව කියලා දෙන්න කියලා. දැන් ඉඳන් මං ඔයත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඔයා තමයි මගේ පළවෙනි හතුර කියලා hina වෙවි කියනවා. ඒකට නරුටෝත් hina වෙනවා. හෙට මම ඇකඩමි එකේ ග්‍රැජුවේට් වෙන නිසා මටත් ඔයාට පුහුණු කරන්න බෑ කියලා කියනවා. ඔයාට මාත් එක්ක සටන් කරන්න පුළුවන් ටැලන්ට් එක තියෙනවා. අපි කවදා හරි හොකාගේ කියන ටයිටල් එකට සටන් කරමු. ඒ දවසේ එනකන් මාත් බලන් ඉන්නවා කියලා නරුටෝ කොනහමරුට කියනවා. කොනහමරු නරුටෝත් එක්ක කොච්චර තරහින් කතා කරත් නරුටෝ යද්දී කොනහමරු එයාට රෙස්පෙක්ට් කරනවා. මේ වෙන දේවල් ඔක්කොම බලාගෙන ඉන්න හොකාගේ අන්තිමට කොහොම හරි නරුටෝ ඇත්ත නින්ජා කෙනෙක්ගේ පාරේ යන්න පටන් අරන් කියලා හිතනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.